සාදරයෙන් පිළිගන්නවා ලෝගෝ ෆිෂර් YouTube channel එකට. දැන් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලා ලෝගෝයක් හදාගන්න නම් නැත්නම් කාට හරි කියලා ලෝගෝයක් හදාගන්න නම් ඔයාලා YouTube channel එකට business එකකට එන්න පුළුවන්. ඉතින් ඒ ලෝගෝ එක ගැන සැලකිලිමත් වෙන්න ඕන කරුණු බලන්න ඕන කරුණු. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැන් මේ වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන subscribe button එක click කරලා bell icon එක on කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න නැත්නම් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක මොකක්ම හරි දැනුමක් ගත්තා නම් මේ වීඩියෝ එකේ තියෙන දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න, share කරන්න. ඉතින් එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ ලෝගෝ එකක් හදනකොට මම කලින් කිව්වා වගේ මොනවද බලන්න ඕනේ කරුණු කියලා. ඉතින් කරුණක් කිව්වහම ඔයාලා හිතනවා මොනවද ලෝගෝ එකක් හදනකොට බලන්න ඕනේ. ඉතින් ලෝගෝ එකක් හදනකොට බලන්න ඕනේ. හිතන්න ඕනේ කරුණු 3ක් දෙන්න මම අද ඔයාලට මේ වීඩියෝ අරන් ආවිල්ලා තියෙනවා. පළවෙනි එක තමයි තමාගේ අනන්‍යතාවය. තමාගේ අනන්‍යතාවය හරියට තියෙනවා නම් ඔයාලා YouTube channel එකක් හදනවා වෙන්න පුළුවන්. YouTube channel එක ඔයාලා හිතන්න ඔයාලා gaming YouTube channel එකක් හදනවා. ඔයාලා නම දාන්නේ gaming hub කියලා. ඉතින් gaming hub කියලා YouTube channel ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා ඕන search කරලා බලන්න. එක වගේම නම් තියෙන gaming hub කියලා නම් තියෙන YouTube channel ගොඩක් තියෙනවා. ඉතින් මේ YouTube channel අතරින් තමාගේ channel එක තමාගේ යාළුවගේ channel එක හොයාගන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ ඒ තමයි logo එක. ඉතින් logo එක තමාගේ channel එකට අනන්‍යතාවයක් ගෙනත් දෙනවා. ඉතින් අනන්‍යතාවය තමයි අපිට වැදගත් වෙන්නේ. logo එකකින් කරන්නේ ඒක. ඔයා cake business එකක් කරන cake business එකක් එහෙම නැත්නම් මොනවාම හරි food business එකක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම food එක කඩේකට දාන්න ගිහම ඔයාලෙන් අහන්නේ ඔයාලට logo එකක් තියනවද කියලා. ඉතින් මේ logo එක නැත්තම් ඔයාලා කෑමේ බාර ගන්න එක food එක බාර ගන්න එක කඩේ අයිතිකාරයා හවු වේවා කවුරු හරි වේවා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ නිසා logo එකක් අපිට හැම දෙයකටම වැදගත් වෙනවා. ඉතින් මේ logo එකක් හදනකොට බලන්න ඕන කරුණු වලින් පළවෙනි එක තමයි දැන් මම මේ කිව්වේ දෙවෙනි එක තමයි නිර්මාණාත්මක බව. නිර්මාණාත්මක බව කියන්නේ ක්‍රියේටිව් බව. ඔයාලා හදන logo ක්‍රියේටිව් නම් ඔයාලට වැඩිම සබ්ලා ගන්න පුළුවන්. සබ්ලා කියන්නේ subscribersලා. ඉතින් subscribers කෙනෙක් එනවා කියන්නේ ඔයාලා channel එකේ rate එක තවත් වැඩි වෙනවා. ඉතින් ඔයාලා logo ක්‍රියේටිව් වෙනකොට ඔයාලා වීඩියෝ එකක් ක්‍රියේටිව් වෙනකොට ඔයාලා views වෙනවා. වීඩියෝ ක්‍රියේටිව් වෙනකොට views වෙනවා. ඒ වගේ තමයි logo ක්‍රියේටිව් වෙනකොට name එක ක්‍රියේටිව් වෙනකොට ඔයාලට subලා එනවා. subscribers එනවා. ඉතින් like එනවා. වීඩියෝ ක්‍රියේටිව් වෙනකොට ඉන්නේ දෙකයි likes, views and comments. ඒ වගේම logo එකක් name එක ක්‍රියේටිව් වෙනකොට ඔයාලට එනවා subscribersලා watch times. ඉතින් මේ ඔක්කොම ගන්න නම් ඔයාලා logo එක වීඩියෝ එකයි දෙකම තියෙන්න ඕනේ ක්‍රියේටිව් විදියට. ඉතින් ඒ වගේම තමයි logo එකයි වීඩියෝ එකයි විතර ක්‍රියේටිව් තිබිලා මදි. ඔයාලා දැන් short වීඩියෝ එකක් හර වීඩියෝ එකක් දානවා කියලා normal වීඩියෝ එකක් දානකොට අපිට පුළුවන් thumbnail set කරන්න. ඉතින් මේ thumbnail එක add කරනකොට මුලින්ම බලන්නේ මිනිස්සු මේ thumbnail එක ක්‍රියේටිව් බවට තමයි. thumbnail එක ක්‍රියේටිව් විදියට තියනවා නම් විතරයි මිනිස්සු අපේ වීඩියෝ එක බලන්න හිතෙන්නේ. කුතුහලයෙන් thumbnail එකක් තියෙනකොට මිනිස්සු අනිවාර්යෙන්ම එනවා මොකද්ද මේ වීඩියෝ එක කියලා බලන්න. ඉතින් මේ වගේ තමයි logo එකක් හදනකොට මොන වගේ channel එකක්ද මේ කියලා බලන්න මිනිස්සු එනවා. ඉතින් මේ channel එකේ තියෙන videos හොඳයි නම් අනිවාර්යෙන්ම ඒ මිනිස්සු subscribe කරලා වීඩියෝ එකට like දාලා වීඩියෝ බලලා තමයි යන්නේ. ඉතින් ඒ වගේම logo එකයි name එක ක්‍රියේටිව් විදිහට තියනවා නම් අපිට පුළුවන් අපේ වීඩියෝ වල views, like, comments, shares, ඉතින් watch towers වගේම subscribersලා නග ගන්න. ඉතින් ඒකයි logo එකකින් කරන ප්‍රධානතම දේ කියන්නේ ක්‍රියේටිව් බව. ක්‍රියේටිව් බව නැත්තම් ඔයාලා හිතන්න ඔයාලා කාගේ හරි වෙන්න පුළුවන් logo එක එන ගන්නම දෙයක් නැහැ. නියම රූපයක් විතරයි දාලා තියෙන්නේ. නැත්තම් logo එකක් ඇත්තේ නැහැ. ඒ channel එකේ videos හොඳයි නම් විතරක් මිනිස්සු subscribe කරනවා.
ඒකෙත් නැත්තම් ඔය එහෙම මෙහෙම කෑලි දෙක තුනක් අරගෙන වීඩියෝ දාලා තියනවා නම් මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරන්නේ නිකන් බලලා විනාඩියක් වීඩියෝ එක විනාඩියක් තියෙනවනම් තප්පර 3-4ක් බලලා උඩට යනවා. ෂෝට් යන විනාඩියක් තියෙනවනම් තප්පර 2-3ක් බලලා උඩට යනවා. මොකද ඒක වැඩක් නැහැ. කිසිම ලෝගයක් නැහැ. වීඩියෝස් වල ක්‍රියේටිව් බවක් නැහැ. ලෝගෝගේ ක්‍රියේටිව් බවක් නැහැ. ඒ හින්දා උඩට යනවා. මිනිස්සුන්ට ආසයි හිතෙන විදිහට වීඩියෝස් දාන්න ඕන. ක්‍රියේටිව් විදිහට ලෝගෝස් දාන්න. ක්‍රියේටිව් විදිහට තම්බ්නෙල්ස් දාන්න ඕන. කුතුහලය උපදවන විදිහට. ඒ වගේම තුන්වෙනි කරුණ බිස්නස් එකකට එහෙම නැත්නම් YouTube එකකට channel එකකට ගැලපෙන එකක් දාන්න ඕන. ඔයාලා හිතන්නේ ඔයාලා YouTube channel එකට ඔයා දැම්ම කියලා බිස්නස් logo ඒ හරියන්නේ නැහැ. බිස්නස් එකට ඔයාලා YouTube logo එකක් දැම්ම කියන්නේ ඒක හරියන්නේ නැහැ. ඔයාලා name එකට ගැලපෙන්න ඕනේ. ඔයාලා හිතන්නේ ඔයාලගේ නම ගේමින් හබ් කියනකොට ඔයාලා හිතන්නේ නිකන් ගේමින් ගහන logo එකක් දානවා. ඔයාලා channel එකට ගැලපෙනව නැත්තම් ඔයා ගේමින් හබ් එකට දාන පොඩි කේක් එකක් තියෙන logo ගැලපෙනවද නැහැනේ. ආන් ඒ වගේ තමයි. ඔයාලා channel එක education එකක් කරනවා නම් education විදිහට education logo එකක් දාන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි business එකක් කරනවා නම් cake business cake designs තියෙන logo එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් මොනවද class එකක් කරනවා නම් class YouTube channel එකක් කරනවා නම් කියන්නේ education channel එකක් ඒක එලියෙත් කරනවා ඒකට ගැලපෙන logo එකක් දාන්න ඕනේ. එලියෙත් දාන්න පුළුවන් විදිහට logo එක. ඒ වගේම තමයි ඔය අපිට තියනව නේද හිතන්නකො cars ගැන vehicles ගැන videos දාන channels. ඉතින් මේවා ගැන videos දාන channel එකකට ඒවට ආවේනික logo එකක් තියෙනවනේ. ඒකට තිබිලා හරියන්නේ ඔය අහක යන පරණ පරණ ඔය එහෙම නැත්නම් ඔය කේක් ඩිසයින් කරන එහෙම නැත්නම් ගේමින් වීඩියෝස් වල ගේමින් logo ඒකට හරියන්නේ හරියට vehicle logo ඒ වුණත් ඒ ක්‍රියේටිව් වෙන්න ඕනේ. ක්‍රියේටිව් වුණොත් විතරයි අපිට ඇති තරම් අපේ earn එක සම්පූර්ණ වෙනකන් අපිට subscribers ලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා මොකක්ම හරි දෙයක් ගත්තා නම් ඉතින් ඔයාලා මේක ලයික් එකක් දාගන්න. ඔයාලට මේක ලොකු දැනුමක් හම්බුණා නම් තව කෙනෙකුටත් ඒ දැනුම ගන්න පුළුවන් වෙන මේක ෂෙයා කරන්න කියලා මම අන්තිම වශයෙන් අදට ඔබෙන් සමු ගන්නවා මම ලෝකෝ විශ්වය